ආයිබෝවන් ගම්පල හරිත TV YouTube නාලිකාවේ හරිතාවලෝකනය විශේෂාංගය වෙත ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මීට මාසයකට විතර පෙර ඔයාලට මතක ඇති වීඩියෝ එකක් දැම්මා. ලෙමන් අත්තක් වායව අතු බැඳීම තුළින් මුල් අද්දවා ගන්න වීඩියෝ එකක්. ඒකෙදි ක්‍රමය කියලා දුන්නා ඔයාලට. ඉතින් හරියටම මාසයකට පස්සේ මේ වීඩියෝ එක කරද්දී ඔයාලට පෙන්වන්න යන්නේ අපි කරපු වැඩේ කොච්චර සාර්ථකද කියන එක. ඉතින් ඒකෙදි මේ බලන්න ඔයාලට පැහැදිලිවම මේ පොලිතින් ආවරණයෙන් එළියට මුල් ඇදලා තියෙනවා, පැහැදිලිවම පේනවා. ඉතින් මේ විදිහට මුල් අදින්න මේ කාලය ගිහිල්ලා තියෙන්නේ මාසයයි. ඉතින් මේ මාසයක් ඇතුළත හරියටම හොඳටම මුල් ඇදලා තියෙනවා. දැන් අපිට පුළුවන් මේක මේ වගේ තැනකින් කපලා අයින් කරලා මේක ශේෂ්ත්‍රයේ හිටව ගන්න. ඒකත් මම දැන් පෙන්නන්නම් කොහොමද කරන්නේ කියන එක. අපිට මේ අත්ත වෙන් කරගන්න මේ වගේ කටර එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ කටර එකෙන් මේ වගේ තැනකින් අත්ත කපලා අයින් කරගන්න. ඊට පස්සේ දැන් ඔයාලට මම පෙන්නන්නම් මේ අත්ත ලිහලා ඒ වගේම මේ අත්තේ යටින් බැලුවත් හොඳ පැහැදිලිවම පේනවා. හොඳටම මුල් ඇදලා තියෙනවා. ඉතින් මේ අත්ත කෙලිමව දැන් ශේෂ්ත්‍රයේ හිටවන්න නැතුව අපිට මේක මේ తాවකාලික මාධ්‍යයක හිටව ගන්න ඕනේ. ඒක මම පෙන්නන්නම් වීඩියෝ එකකින්. ඉතින් මේ වගේ මුල් අද්දවා ගත්ත ලෙමන් අත්ත ගෙනල්ලා මේක කෙලින්මම මේ ශේෂ්ත්‍රයේ හිටවන්න නැතුව අපිට පුළුවන් මේ වගේ පෝච්චියක් අරගෙන తాවකාලිකව මේක හිටවගෙන මේක තවත් දුරටත් හොඳට වර්ධනය වෙනකන් මාස කිහිපයක් තියන්න. ඉතින් ඒ తాවකාලික මාධ්‍යයට මම ගන්නවා මතු පිටපස් සහ කොම්පෝස්ට් එකතු කරගත්ත පස් මිශ්‍රණයක්. ඒක මේ වගේ පෝච්චියට හොඳට පුරවලා ගල් කැට එහෙම තියෙනවා අයින් කරලා ගන්න. මේ විදිහට හොඳට පස් මිශ්‍රණය පුරවගෙන ඊට පස්සේ මේකේ විදිහට අපව පස් පොඩ්ඩක් අයින් කරගන්න වෙනවා. අපිට මේක හදා ගන්න. ඉඩකඩ හදා ගන්න. ඔය විදිහට වලක් හාරගෙන ඊට පස්සේ මේකේ අපි මේ පොලිතින් කොටස අයින් කරගන්නවා. මේ පොලිතින් කොටස අයින් කරගනිද්දී බොහොම පරිස්සම් වෙන්න ඕනේ. මේ ආපු මුල් ටික කැඩිලා යන්න ඉඩකඩ තියෙනවා. ඉතින් එහෙම මුල් කැඩෙන්නේ නැති වෙන්න බොහොම පරිස්සමෙන් ඔය විදිහට තංගුස් නූල් ගැට ගහපු නූල් ටික ගලවලා ඊට පස්සේ මෙන්න මේ පොලිතින් එකත් එක්ක මුල් වටේට තියලා තියෙන නිසා අපිට වෙනවා පේපර් කටර් එකක් වගේ පාවිච්චි කරලා මේ පොලිතින් එක පරිස්සමෙන් කපන්න. ඇතුලේ තියෙන මුල් කැපිලා යන්නේ නැති වෙන විදිහට බොහොම පරිස්සමෙන් මේ විදිහට පොලිතින් එක කපලා ඉවත් කරගන්න ඕනේ. හොඳයි, දැන් පේනවා ඔයාලට අපි කොහොමත් මිශ්‍රණයත් එක්ක තියෙන පැහැදිලිවම මුල් ඇදපු ලෙමන් අත්ත. ඉතින් දැන් මේක අපි සාදාගත්ත මේ
සස්පෙන්ෂනේ තියෙන පෝච්චියේ බොහොම පරිස්සම් සහිතව මේක හොඳට හිටව ගන්න ඕනේ. මේකෙදිත් මුල් කැඩෙන්නේ නැති වෙන විදිහට බොහොම පරිස්සමින් හිටව ගන්නවා. හොඳයි. ඔය විදිහට හිටවගෙන ඊට පස්සේ මේකට වතුර ස්වල්පයක් දාන්න. ගොඩාක් වතුර දාන්න එපා. ඊට පස්සේ මේක අවුව සැර වදින්න නැති තැනක මද හෙවණක් තියෙන තැනක තියලා තියෙන එක තමයි හොඳම දේ. ඉතින් නිවැරදිව මේ වාණිජ විදියට වගේ හදනවා නම් ඒ කියන්නේ මේ පැල හදලා විකුණන මට්ටමට ඔයාලා මේ ලෙමන් අතු මේ මුල් අද්දව ගන්නවා නම් මේ කරන ක්‍රමය ප්‍රොපගේටර් එකක් ඇතුලේ. ඒ කියන්නේ මෙහෙම හදලා ඉවරලා මේක ප්‍රොපගේටර් එකක් ඇතුලේ තියන්න ඕනේ. ප්‍රොපගේටර් එකක් හදාගන්න විදිය මම තව වීඩියෝ එකකින් ඔයාලට ඉදිරියේදී ගේන්නම්. ඉතින් දැන් තනි පැලයකින් දා අපිට මේක සාමාන්‍ය විදිහට මේක මේ පැල කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හදාගත්තට පස්සේ කියන්නේ ලොකු පෝච්චියක් නම් මේක මෙහෙමම තියන්න පුළුවන්. ඔයාලට මේ අතු අප්පාදු කරලා හැම මේක පඳුරක් විදිහට හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ලොකුවට හැදෙනවා නම් මේක ආපහු ශේෂ්ඨේ හදන්න ඕනේ. ඉතින් ඔයාලට කැමති ආකාරයට මේ විදිහට වායව අතු බැඳීම තුලින් ලෙමන් අත්තක් පැල කරගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමයේදී විශේෂ වාසියක් වෙන්නේ මව් ශාකයට සර්ව සම පැල හැදෙන එක. ඉතින් මව් ශාකයේ ගුණ එලෙසම තියාගෙන අතු පැල කර ගැනීම වඩාත්ම හොඳයි. මොකද ඒකෙන් මව් ශාකයේ ගුණ වලට සමාන ඵලදාවක් ලැබෙන නිසා. ඉතින් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. හමු වෙන්නම් තවත් මෙවැනි වීඩියෝ එකකින් ළඟදීම.